අනුර කුමාර දිසානායක රටේ පොදු ජනතාවගේ ජනාධිපතිවරයා විදිහට තීරීපත් වෙලා දැන් අවුරුද්දකට වැඩි. නමුත් තවමත් රටේ කැපී පෙනෙන සංවර්ධන කටයුත්තක් ආරම්භ කරන්න රජයට හැකියාවක් ලැබිලා නැහැ. කොටින්ම කියතොත් එවැනි සංවර්ධන කටයුත්තක් සිද්ධ වෙනවා කියලා අපිට පේන්නත් නැහැ. ජනාධිපතිවරයාට තමන්ගේ දුර කාලයෙන් තව ඉතුරු වෙලා තියෙන්නේ අවුරුදු 4කට වඩා අඩු කාලයක්. අනෙක් පැත්තෙන් විදේශ ආයෝජන ගැන කතා කළොත් කැපී පෙනෙන විදේශ ආයෝජන කිසිවක් අලුත් මාලිමා රජය යටතේ අපේ රටට ඇවිල්ලත් නැහැ. ඉන්දියාවේ බිලියනපති ව්‍යාපාරිකයෙක් වන ගෞතම් අදානි රනිල් වික්‍රමසිංහ රජයත් එක්ක ඩොලර් බිලියන 1ක විදුලි බල ව්‍යාපෘතියකට එකඟ වෙලා තිබුණා. ඒ ව්‍යාපෘතියත් ක්‍රියාත්මක නොවන තැනට අරගෙන එන්න වර්තමාන රජය පියවර ගත්ත නිසා අදානි ඒ ව්‍යාපෘතියෙන් ඉවත් වුණා. දැන් එයා ලංකාවේ රජයෙන් ප්‍රමාද ගාස්තු ඉල්ලලා තියෙනවා. දැන් ඉතින් ඔබටයි මටයි ඒ ගාස්තුත් ගෙවන්න සිද්ධ වෙනවා. නමුත් මේ රජයේ බලයට ආවේ නම් විදේශ ආයෝජන සහ සංවර්ධන ව්‍යාපෘති ගැන අපේ රටේ ජනතාවට විශාල බලාපොරොත්තුවක් ලබා දීලා. ඒ ගැන වේදිකාවල සහ දේශපාලන සංවාද මණ්ඩපවල ඔවුන් කියපු දේවල් සමහර විට ඔබටත් අමතක නැතුව ඇති. හොඳයි. අද භූමියේ කතාව මාලිමා රජයේ මේ ආසයි බයයි සංවර්ධනය ගැන. එhmenan භූමි YouTube channel එකට එකතු වුණ ඔබ සැම අපි ආයිබෝවන් කියලා සාදරයෙන් පිළිගන්නවා. මගේ නම නාලක බණ්ඩාර. වෘත්තීය ඉංජිනේරුවරයෙක්. ඒ වගේම ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණු උපදේශකවරයෙක් වශයෙන් කටයුතු කරනවා. ප්‍රිය සහෘදීනි, ඔබ දන්නවා අපි සෑම විටම භූමියේ සාකච්ඡා කරන්නේ ශ්‍රී ලාංකික ඔබට බලපාන කාලීන සමාජ ආර්ථික සහ දේශපාලනික කාරණා පිළිබඳව. මේ කාරණා පිළිබඳව ඥානනය වීම තුළින් පුරවැසියන් හැටියට අත්‍යවශ්‍යම තැනදී නිවැරදිම තීන්දුව ලබා ගැනීමට අවශ්‍ය විඥානය ලැබෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. ඒක එහෙම වුණොත් ඔබටත් යහපතක්, රටටත් යහපතක්. එහෙමනම් අපි යමු අපේ කතාවට. ආණ්ඩුවේ යෝජිත සංවර්ධන සැලසුම් වලට විරුද්ධව දැන් තැනින් තැන කුඩා ප්‍රමාණයේ මහජන විරෝධතා ආරම්භ වෙලා තියෙනවා. මන්නාරම සුලම්බල යෝජනා ක්‍රමයත් ඉන් එකක්. මට මතකයි එතනදී ජනාධිපතිවරයා මන්නාරම ප්‍රදේශයේ ජනතා නියෝජිතයින් හම්බෙලා සාකච්ඡා කරලා කිව්වා මේ ව්‍යාපෘතිය යම්කිසි කාලයකින් කල් දානවා කියලා. ඒ හින්දා තමයි අපි කියන්නේ මේ ආණ්ඩුව සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධව ඉන්නේ ආසයි බයයි මානසිකත්වයක කියලා. ජනතා විරෝධය නිසා සංවර්ධන ව්‍යාපෘතියක් අකුල ගන්නව නම් රට ඇතුලේ කිසිම සංවර්ධන ව්‍යාපෘතියක් ජනාධිපතිවරයාට ඉතිරි වසර 4 ඇතුලේ ආරම්භ කරන්න අමාරු වෙනවා. ශ්‍රී ලංකාවේ නිතරම විදේශ ආයෝජන ලංකාවට ගේන උත්සාහ කළත් 1990න් පස්සේ ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ කර්මාන්ත ඇමති වෙලා හිටියට පස්සේ මේ රටට කිසිම මහා පරිමාණ විදේශ ආයෝජනයක් ආවේ නැහැ. 1977න් පස්සේ ආරම්භ කරපු නිදහස් වෙළඳ කලාප යටතේ යම් යම් යුරෝපීය සහ කොරියානු ආයෝජකයන් කිහිප දෙනෙක් ලංකාවට ආවා. ඒ නිසා දැන් විදේශ ආයෝජකයන් කිහිප දෙනෙක් ලංකාවේ රැඳිලා ඉන්නවා. ඒ ආයතනත් ගොඩක් වෙලාවට ඇඟලුම් නිෂ්පාදන කර්මාන්තයට අදාළ ආයතන මිසක් ඒවා අතර ගොඩක් වෙලාවට අපිට බැර කර්මාන්තය කියන්නේ heavy industries දකින්න හම්බෙන්නේ නැහැ. නිදහස් වෙළඳ කලාප ආරම්භ කරද්දී විදේශ ආයෝජකයෝ ඇවිල්ලා ඒත් එක්කම අපේ රටට නවීන තාක්ෂණය ගලාගෙන එයි කියලා බලාපොරොත්තු මතු වුණා. ඒත් එහෙම වුණේ නැහැ. අලුත් ආයෝජනයක් නිසා විතරක් නෙමෙයි පැරණි ව්‍යාපාරයකට හෝ කර්මාන්තයකට විදේශ ආයෝජන යෙදවීමෙන් නව තාක්ෂණය අපේ රටට ගලාගෙන ඇවිල්ලා නිෂ්පාදනයේ වේගවත් වෙලා රටේ ආර්ථිකය මීට වඩා වැඩි වේගයකින් වර්ධනය වෙලා ජනතාවගේ ආදායම් මාර්ග වැඩි වෙලා ඔවුන්ගේ ජීවන තත්ත්වයන් ඉහළ යයි කියලා අපි බලාපොරොත්තු වුණා. ඒ වුණාට ඒක එහෙම වුණේ නැහැ. 1969 දී ඉතාලියේ ලැම්බ්‍රේටා මෝටර රථ සමාගම ජායල කර්මාන්තශාලාවක් විවෘත කළා. දැන් අපිට දකින්නට තියෙන ත්‍රිරෝද රථයට සමාන රෝද තුනේ වෑන් රථයක් සහ ස්කූටර් රථයක් ඒ කර්මාන්තශාලාවේ නිෂ්පාදනය කළත් 1977 වෙනකොට ඒ කර්මාන්තශාලාව වැහුණා. 1970 අගෝස්තු මාසයේදී පූර්ණ දේශීය නිෂ්පාදනයක් විදිහට ආරම්භ කරපු උපාලි ෆියට් මෝටර රථ සමාගම වේගයෙන් දියුණු වෙලා ආවත් 1977 නිදහස් වෙළඳ සුරකට ලංකාවට ආපු නවීන මෝටර රථ වලට මුහුණ දෙන්න උපාලි මෝටර රථ වලට බැරි වුණා. ඇත්තටම ආයෝජන කියලා දියුණු රටවල් කරන්නේ දියුණුවෙන් ඌන රටවල් වලට තමන්ගේ ධනය ආයෝජනය කරලා
ලාභය තමන්ගේ රටට ඇද ගන්න එක. තමන්ගේ රටවල් වලට වඩා මේ දියුණුවෙන් අඩු රටවල් වල ශ්‍රමය ලාභදායක නිසා ඒ වගේ රටක ඉන්න කුඩා කර්මාන්තකරුවෙකුට උනත් අපේ වගේ දියුණුවෙන් අඩු රටකදී ආයෝජකයෙකු වෙන්න පුළුවන්. ඒ වුණාට එවැනි අය සැබෑ ආයෝජකයෝ නෙමෙයි කියලයි අපි කියන්නේ. මේ විදිහට ලංකාවට ඇවිල්ලා අපේ රටේ සම්පත්, ඒ කියන්නේ ශ්‍රම සම්පත ඇතුළු සම්පත් අඩු මිලකට මිලදී අරගෙන ලාභ උපයන්න විදේශ ආයෝජකයෙකුට පුළුවන්. ආයෝජකයෝ දේශීය වුණත් විදේශීය වුණත් යම්කිසි ව්‍යාපාරයක හෝ කර්මාන්තයක හෝ මුදල් ආයෝජනය කරන්නේ ලාභ අපේක්ෂාවෙන් කියලා අපි දන්නවා. ඒත් ඉතින් ඒ ලාභය ඔහුගේ ලාභය මිසක් අපේ රටේ ලාභය නෙමෙයි. ඒ වගේ අවස්ථාවක ලාභයට අයිතිවාසිකම් කියන්න අපේ ශ්‍රමිකයින්ට අයිතියක් නැහැ. මොකද ශ්‍රමිකයින්ට ඒ වෙනුවෙන් වැටුප් ගෙවීමක් කරනවා. ඒ වගේම ආයෝජකයා විසින් අදාළ රටට යම් බදු ගෙවීම කරනවා. අපි කියන්නේ මේ විදිහට සිද්ධ කරන ආයෝජන තාවකාලිකයි කියලා. හරියට මේක රත්නපුරේ පැත්තේ තියෙන මැණික් පතලක් වගේ. පතලේ මැණික් ඉවරුනහම වෙන තැනක මැණික් පතල කපන්න කලින් හාරපු පතල අත්හැරලා දානවා. ලංකාවට එන විදේශ ආයෝජනයත් අන්න ඒ වගේ. අදාළ කාල සීමාව ඇතුලේ ලාභය උපයගෙන ආයෝජනය අවසන් කරනවා. නමුත් සමහර අවස්ථාවලදී කීර්ති නාමයක් යම් ප්‍රමාණයකට හෝ තියෙනවා නම් වෙනත් ආයෝජකයෙකුට ඇවිල්ලා එතනම අලුත් ආයෝජනයක් ආරම්භ කරන්න පුළුවන්. කොහොම වුණත් ආයෝජනය ආපසු ගියාට පස්සේ ඒ තාක්ෂණය මේ රටේ ඉතුරු වෙන්නේ නැහැ. එවැනි ආයෝජන සැබෑ ආයෝජන විදිහට සලකන්න බෑ. එහෙමනම් අපි මේ කියන්න උත්සාහ කරන්නේ මොකක්ද කියලා ඔබට දැන් පැහැදිලි ඇති. එකක් තමයි මේ ආයෝජන තුලින් අපේ රටේ සම්පත් වලට උපරිම වටිනාකම ලැබෙන්න ඕන කියන එක. අපේ රටේ සම්පත් පෞද්ගලිකකරණය හෝ ආයෝජනය වගේ වචනවලට මුවා වෙලා හොරපාරෙන් අඩු මිලට දෙන එක නෙමෙයි අපි කරන්න ඕන. දෙවෙනි කාරණාව තමයි ආයෝජනත් එක්ක අපේ රටට තාක්ෂණික ගලායමක් සිද්ධ වෙන්නට අවශ්‍යයි. මෙන්න මේ දෙක සිද්ධ වුණොත් තමයි රටේ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ යන්නේ සහ රටේ සංවර්ධනයේ පැවැත්ම තහවුරු වන්නේ කියලා අපි විශ්වාස කරනවා. හොඳයි. අපි කතා කළේ අපේ රටේ ආයෝජන නමින් සිද්ධ වෙන්නේ සහ සිද්ධ වුණේ කුමක්ද කියන කාරණාව පිළිබඳව. අපි එහෙනම් දැන් කතා කරමු පසුගිය අවුරුදු 60-70ක කාලය තුල බලයටපත් වුණු විවිධ රජයන් ආයෝජන සහ ලංකාවේ සංවර්ධනය සම්බන්ධව කටයුතු කළේ කොහොමද කියලා. ඔබ දන්නවා 1960 ගණන් වල තිබුණු බණ්ඩාරනායක ආණ්ඩුව මේ රටේ පෞද්ගලික අංශය නැත්තරම නැති කළා. ඒ කොහොමද? යම්කිසි ආදායමක් ලැබපු පෞද්ගලික ආයතනයක් හෝ ව්‍යාපාරයක් තිබුණා නම් ඔවුන් ඒක රජයට පවරගත්තා. ඊට පස්සේ ඒ ආයතන කුසීත කම්මැලි සේවකයින් සහ නිලධාරීන් පිරුණු හොර ගුහා බවට පත් වුණා. මේ විදිහට අවුරුදු කිහිපයක් ගත වෙනකොට ඒ ආයතනවල පාලනය රජයට කරගෙන යන්න බැරි වෙලා සමහර ඒවා වැහිලා ගියා. එහෙම නැත්නම් ඒවා රජයේ ආදායමෙන් නඩත්තු වන සහ රජයට බරක් වන ආයතන බවට පත් වුණා. ඔය අතරේ ඒ ආයතනවලට ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති රිංගගෙන විවිධ වැඩ වර්ජන, උද්ඝෝෂණ සහ අසාධාරණ ඉල්ලීම් සිද්ධ කරලා ඒවායේ ඵලදායීතාවය සහ ලාභදායීත්වය නැත්තටම නැති කළා. ඊට පස්සේ බලයට ආවේ JR. JR ජයවර්ධන ජනාධිපතිවරයාගෙන් පස්සේ බලයට ආපු සෑම ආණ්ඩුවක්ම ආයෝජන සම්බන්ධයෙන් ක්‍රියාත්මක කළේත් අඳුරේ අතපත ගෑම පමණයි. නමුත් JR විතරක් බය නැතුව සංවර්ධන කටයුතු වලට සහ විදේශ ආයෝජන වලට අත ගැහුවා. කටුනායක නිදහස් වෙළඳ කලාපය ආරම්භ කළේ JR ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය බලයට පත් වෙලා පළවෙනි දින 100 ඇතුලේ. ඔබ දන්නවා ඒක දෙවන්ත ආයෝජන වැඩපිළිවෙලක්. ඒත් එක්කම ඒ රජයේ නිවාස ඇමති රණසිංහ ප්‍රේමදාස යටතේ විශාල සංවර්ධන සහ නාගරික සංවර්ධන වැඩපිළිවෙලක් ආරම්භ වුණා. මුඩුක්කු පැලපත් දහස් ගණනක් තිබුණු කොළඹ නගරය අලංකාර නගරයක් බවට පත්වීම ආරම්භ වුණේ මේ වැඩපිළිවෙලත් එක්ක. ඉතින් පැවතුණු විරෝධතා මැද වුණත් පැල්පත් කඩලා මහල් නිවාස ඉදි කරන්න රණසිංහ ප්‍රේමදාස කටයුතු කළා. ඒ විතරක් නෙමෙයි. එකම මඩ ගොහරුවක් වෙලා තිබුණු මාලිගාවත් නව නගරයක් බවට පත් වුණේ මේ වැඩපිළිවෙල නිසා. වැදගත්ම දේ තමයි මේ හැම දෙයකටම මුල පිරුණේ එක්සත් ජාතික පක්ෂයේ බලයට ඇවිල්ලා පළවෙනි දින 100 ඇතුලේ. කොහොමද එහෙම කළේ? 1974 දී බලයට පත් වුණු එක්සත් ජාතික පක්ෂ රජයට
පාර්ලිමේන්තුවේ 3න් 2ක අතිවිශාල බලයක් ලැබිලා තිබුණ නිසා ඒ රජයේ නායකයෝ මොන විරෝධතා ආවත් සංවර්ධන කටයුතු පිළිබඳව පැකිලුනේ නැහැ. මහවැලි මහා ජලාශ, නවනගර, විශාල ආයෝජන කලාප මේවා හැම දෙයක්ම ඉදුනේ ඒ ශක්තිමත් නායකත්වය නිසා. නමුත් ඒ එදා අද කොහොමද? අද තියෙන්නේ පාර්ලිමේන්තුවේ 3න් 2ක බලයක් තියෙන ශක්තිමත් රජයක් තමයි. ඒ වුණාට බලයට ඇවිල්ලා අවුරුද්දක් වෙලත් චීන රජයත් එක්ක වර්තමාන ජනාධිපතිවරයා අත්සන් කරපු හම්බන්තොට යෝජිත තෙල් පිරිපහදුව තවමත් තියෙන්නේ කඩදාසි වලට සීමා වෙලා. අපි හිතනවා ඒකට හේතුව ආණ්ඩුවේ මේ ආසයි බයයි සංවර්ධන වැඩපිළිවෙල කියලා. අනුර කුමාර ජනාධිපතිවරයා චීන සයිනොපෙක් සමාගමක් එක්ක අත්සන් කරපු මේ තෙල් පිරිපහදුව ඉදිකිරීමේ ආයෝජනය අපේ රටට ලැබුණු විශාලතම ආයෝජනය වුණාට ඒක යථාර්ථයක් වෙන ලකුණු පේන තෙක් මහාන එකවත් නැහැ. ඇමරිකානු ඩොලර් බිලියන 3.5ක මේ ආයෝජන යථාර්ථයක් වුණොත් හම්බන්තොට වරාය ආශ්‍රිතව දෙවන්ත ඉන්ධන සැපයුම් ජාලයක් ඇතිවීමට නියමිතයි. නමුත් ව්‍යාපෘතිය තවමත් එකතැන. ඇත්තටම හම්බන්තොට ඛනිජ තෙල් පිරිපහදුවක් ඇති කිරීමේ අදහස මේ අද ඊයේ ඇති වුණ එකක් නෙමෙයි. මේ සඳහා පළවෙනි යෝජනාව ගෙනාවේ චන්ද්‍රිකා කුමාරතුංග රජය යටතේ 2000 වර්ෂයේදී. රජයට මේ ව්‍යාපෘතිය කරන්න එදා උවමනාවක් තිබුණත් ඒ සඳහා ඉල්ලුම් කරුවෙක් හිටියෙත් නැහැ. විශාල ප්‍රමාණයේ නෞකා නවත්තන්න පුළුවන් විදිහේ වරායක් තිබුණෙත් නැහැ. ඊට පස්සේ 2005 විතර වෙනකොට චීන රජය හම්බන්තොට වරායක් සහ තෙල් පිරිපහදුවක් ඉදි කරන්න ඒගොල්ලන්ගේ අභිලාෂය ශ්‍රී ලංකා රජයට ඉදිරිපත් කළා. ඒ වෙනකොට තිබුණු මහින්ද රාජපක්ෂ රජය විසින් චීන ණය ආධාරයෙන් එදා හම්බන්තොට වරාය ඉදි කරාට පස්සේ චීනයේ යලිත් වතාවක් තෙල් පිරිපහදුවක් ඉදි කරන්න කැමැත්ත පළ කරා. මහින්ද රාජපක්ෂ රජය 2015 දී බිඳ වැටුණාට පස්සේ බලයට ආපු යහපාලන රජය චීන රජයට හම්බන්තොට වරාය 99 අවුරුදු බදු පදනම යටතේ පවර්ලා දුන්නා. ඒ වෙනකොටත් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු තෙල් ටැංකි සංකීර්ණයක් හම්බන්තොට වරාය ආශ්‍රිත විදි කරලා තිබුණේ. 2019 දී උපාය මාර්ග හා අන්තර්ජාතික වෙළඳාම පිළිබඳ අමාත්‍යාංශය නිවේදනය කළා ඕමාන සහ සිංගප්පූරු හවුල් සමාගමක් යටතේ අක්කර 200ක ඉඩමක තෙල් පිරිපහදුවක් ඉදි කරන්න ගිවිසුම් අත්සන් කරන්නට නියමිත බව සහ එය ලංකා ඉතිහාසයේ විශාලතම ආයෝජනය බව. ඉතින් ඒ සම්බන්ධව විවිධ කතා බහ පැතිර ගියා. ඒ අතරේ ඕමාන රජය නිල වශයෙන් නිවේදනය කළා තමන්ගේ රජය ලංකාවේ කිසිදු තෙල් පිරිපහදුවකට එකඟ වෙලා නැහැ කියලා. ඊට පස්සේ මේ පිරිපහදුව ගැන කතාව එතනින්ම අවසන් වුණා. ඊළඟට ආවේ චීන රජයට අයිති සයිනොපෙක් සමාගම. ඒ වෙනකොට ජනාධිපතිවරයා වශයෙන් හිටියේ රනිල් වික්‍රමසිංහ. විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා වශයෙන් හිටියේ කාංචන විජේසේකර. 2023 නොවැම්බර් 27 වෙනිදා අමාත්‍ය කාංචන විජේසේකර කියනවා චීන රජයට අයිති සයිනොපෙක් සමාගම විසින් හම්බන්තොට පිරිපහදුව ඉදිකිරීමට අදාළ යෝජනාව එදා ඇමති මණ්ඩල ඇස්වීමට ඉදිරිපත් කරනවා කියලා. ඔහු තවදුරටත් කියනවා සයිනොපෙක් සමාගම විසින් හම්බන්තොට ඉදිකිරීමට නියෝජිත මේ තෙල් පිරිපහදුව ඇමරිකානු ඩොලර් බිලියන 4.5ක ආයෝජනයක්. ඇමති මණ්ඩල අනුමැතිය ලැබීමෙන් පස්සේ ඒ පිළිබඳව ගිවිසුම් අත්සන් කිරීමේ කටයුතු සිදු වෙනවාය කියන කාරණාව. ඔවුන්ගේ බලාපොරොත්තු වුණේ මේ විශාල ආයෝජනයත් සමග අපනයනය කේන්ද්‍ර කරගත් සහ මෙරට අවශ්‍යතාවලට සරිලන ආයෝජනයක් බවට මේ ආයෝජනය පත් කරගන්න. ඉතින් මේ පිරිපහදු සඳහා විටෝල් කියන සිංගප්පූරු සමාගමත් ලංසු ඉදිරිපත් කරලා තිබුණා. නමුත් ලංකාවේ රජය තෝරගත්තේ චීන සයිනොපෙක් සමාගම. විටෝල් සමාගම තරගෙන් ඉවත් වුණා. එතකොට වර්තමාන ජනාධිපතිවරයා පසුගිය චීන සංචාරයේදී සයිනොපෙක් සමාගමත් එක්ක අත්සන් කළේ ඒ විදිහට තහවුරු වුණ ගිවිසුම. ඒක එහෙම වුණත් මේ වනතුරු මේ ආයෝජනය ගිවිසුමකට පමණක් සීමා වෙලායි තියෙන්නේ. ඉතින් මේ ආයෝජනය සම්බන්ධවත් වර්තමාන රජයේ ඉන්නේ ආසයි බයයි ප්‍රතිපත්තික කියලායි අපිට පේන්න තියෙන්නේ. එතකොට JR කොහොමද ඒ කාලේ රටට ආයෝජන අරගෙන ඇවිත් රට ගොඩනැගීම සඳහා කටයුතු කළේ? JR ජයවර්ධන ජනාධිපතිවරයා මේ සඳහා යොදාගත් උපක්‍රම සහ ක්‍රියාපිළිවෙත් ඕනෑම ආණ්ඩුවක් විසින් අධ්‍යයනය කළ යුතු අත්පොතක් කියලායි අපි හිතන්නේ. JR මුලින්ම ලෝකයේත් එක්ක ගනුදෙනු කරන්න පත් කළේ තමා සතුව තිබුණු වටිනාම සම්පත් කිහිපය. මුදල් අමාත්‍යාංශයේ බාරව හිටියේ ලෝක බැංකුවේ සේවය කරලා පළපිරුදු තිබුණු රොනි ද මෙල්. ඒ රජයේ වාණිජ ඇමතිවරයා වුණේ ඔක්ස්ෆර්ඩ් සරසවි අධ්‍යාපනය ලබලා ඊශ්‍රායලයේ විශ්වවිද්‍යාලයකත් උගන්වලා තිබුණු ලලිත් ඇතුළත් මුදලි.
සිරිල් මැතිව් වගේ ජාතිවාදී උදවියත් JR ළඟ හිටියා. නමුත් ඔවුන්ට ඩොලර් ඉපැයීමේ දේවාල වගේ සලකන මුදල් අමාත්‍යංශය, වාණිජ අමාත්‍යංශය, ආයෝජන වගේ අමාත්‍යංශ බාර දුන්නේ නැහැ. රොනීලා, ලලිත්ලා ජාත්‍යන්තරයත් එක්ක ගනුදෙනු කරමින් එක පැත්තකින් ආයෝජකයින් සහ අනිත් පැත්තේ මූල්‍ය අරමුදල වගේ ආයතනත් අපේ රටට කැඳවාගෙන ආවා. ඒ අය මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ ප්‍රධානීන්ව පෞද්ගලිකව දැන අඳුරගෙන හිටියා. එංගලන්තයේ, ඇමරිකාවේ, ජර්මනියේ ප්‍රධාන පෙළේ ඇමතිවරුන් සමග එකම විශ්වවිද්‍යාලවල ඉගෙනගෙන තිබුණා. එහෙම නැත්නම් ඔවුන් සමග දැඩි මිත්‍රත්වයක් තිබුණා. මෙන්න මේ කියන සම්බන්ධතා හරහා ආයෝජකයින්ව මේ රටට කැඳවාගෙන එන සහ සංවර්ධන කටයුතු සඳහා යොදා ගන්න උන්ට හැකියාව ලැබුණා. දැන් අපි අහන්නේ වර්තමාන රජයටත් ඒ වගේ දැක්මක් තියෙනවාද? වර්තමාන රජයේ ආයෝජන සහ මුදල් ඇමතිවරයා වෙන්නේ ජනාධිපතිවරයා. දැන් මේ විදිහට තනතුරු බදාගෙන ඉන්න එක චන්ද්‍රිකා කුමාරතුංග යුගයේ ඉඳන් ජනාධිපතිවරුන්ට උරුම වෙලා තිබිච්ච එකක්. ඒ අමාත්‍යංශ බාර දෙන්න ඕන මහන්සි වෙලා වැඩ කරන්න පුළුවන් වෙනම ඇමතිවරුන්ට. ඔබ දන්නවා ජනාධිපති පදවියට උරුම වෙනත් රාජකාරී තියෙනවා. ඒ නිසා එතකොට සිද්ධ වෙන්නේ මම අර කලින් කියපු අමාත්‍යංශවල කාර්යක්ෂමතාවයට ඒකෙන් බාධාවක් ඇති වෙනවා. කොහොම හරි ලංකාවට විදේශ ආයෝජන පැමිණීම අපිට සමාන කරන්න පුළුවන් වෙන්නේ අර වයසට යමින් ඉන්න අවිවාහක කාන්තාවන්ගේ විවාහ සීනවලට. හොඳයි. අවසාන වශයෙන් ඉලොන් මස්ක් පන්නේ ආයෝජකයින්ම බලාපොරොත්තු වෙලා ඉන්නේ නැතුව ඉන්දියාවේ ටාටා අදානි වගේ අයටත් ආයෝජන අවස්ථා ලැබලා දීලා අපේ රටේ ආයෝජන සඳහා දොරටු විවෘත කරගන්න පුළුවන් කියලයි භූමිය අපි විශ්වාස කරන්නේ. ඔන්න එහෙනම් අපි විදේශ ආයෝජන සහ සංවර්ධනය සම්බන්ධව දැනට රටේ තියෙන ප්‍රශ්න ගැන කතා කළා. ප්‍රශ්න ගැන කතා කළා නිකන් හිටියේ නෑ. ඒවා විසඳ ගන්න හැටිත් උදාහරණයක්ම පැහැදිලි කරා. ඉතින් ප්‍රිය සහෘදයිනි, ශ්‍රී ලාංකික සමාජයේ ආර්ථිකය සහ දේශපාලනයේ සංකීර්ණතා ගවේෂණය කරන අතරතුර අපත් සමග සංවාදයට එකතු වුණ ඔබ සැමට මගේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා. ඔබට පුළුවන් ඔබගේ වටිනා අදහස් අපත් සමග බෙදා හදා ගන්න. ඒ වගේම අපගේ අන්තර්ගතයන් පිළිබඳව ඔබ සෑහීමකට පත්වන්නේ නම් මේ වීඩියෝවට ලයික් එකක් දාන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. වඩාත් දැනුවත් සහ සංවේදී ප්‍රජාවක් ගොඩනැගීම සඳහා අපි එක්ව කටයුතු කරමු. අයුබෝවන්.